අපි හැමදාම වගේ පාවිච්චි කරන දෙයක් තමයි අන්තර්ජාලය. ඒත් අපි බලන දේවල්, ඒ වගේ වේගය වගේ දේවල් පාලනය වෙන්නේ කොහොමද කියලා අපි කවදා හරි නැවතිලා හිතලා තියෙනවද? අන්නේ පාලනයේ පිටපස්සේ තියෙන රොම්බ වැදගත් සංකල්පයක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒකට කියන්නේ net neutrality කියලා. හොඳට වීඩියෝ එකක් බල ඉන්නකොට හරි වැදගත් වැඩක් කර ඉන්නකොට හරි එකපාරටම මේ විදිහට ලෝඩින් වීල් එක කැරකෙන්න ගත්තම එන කේන්තිය අපි කවුරුත් දන්නවනේ. මේක නිකම්ම වෙන දෙයක් නෙමෙයි. අන්න ඒක පිටිපස්සේ තියෙන කතාවට තමයි net neutrality කියන දේ සම්බන්ධ වෙන්නේ. ඉතින් අර කරදරකාරී ලෝඩින් වීල් එක නවත්තන්න පුළුවන් මූලධර්මයක් තියෙනවා කිව්වොත් ඒකට තමයි කියන්නේ net neutrality කියලා. සරලවම කිව්වොත් නිදහස් සහ විවෘත අන්තර්ජාලයක පදනම වැටිලා තියෙන්නේ මේ සංකල්පය මත. අපි බලමු ඒක හරියටම මොකක්ද කියලා. හරි. සරලවම කිව්වොත් මේකයි කතාව. අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දෙන කම්පැනි එකට අපි කියමු ISP කියලා. ඒගොල්ලන්ට බෑ යාලට ඕන විදිහට වෙබ්සයිට් වලට සලකන්න. උදාහරණයක් ගත්තොත් YouTube එක හිතාමතාම ස්ලෝ කරලා යාලගේම වීඩියෝ සර්විස් එකක් තියෙනවා නම් ඒකට ෆුල් ස්පීඩ් දෙන්න. අන්න ඒ වගේ දේවල් කරන්න බෑ. හැම ට්‍රැෆික් එකකටම, ඒ කියන්නේ හැම වෙබ්සයිට් එකකටම, හැම ඇප් එකකටම එකම විදියට එකම වේගයෙන් යන්න දෙන්න ඕනේ. ඒක තමයි මූලිකම දේ. මේ මූලධර්මය ඇත්තටම ගොඩනැගිලා තියෙන්නේ හරිම සරල එපා කියන නීති තුනක් මත. එකක් තමයි නීත්‍යානුකූල කිසිම වෙබ් අඩවියක් හෝ ඇප් එකක් බ්ලොක් කරන්න බෑ. දෙවෙනි එක කිසිම සේවාවක වේග හිතාමතාම අඩු කරන්න බෑ. තුන්වෙනි එක වැඩිපුර සල්ලි ගෙවන අයට විශේෂ වේගවත් පාරක් වෙන් කරලා දෙන්නත් බෑ. අන්න ඒ තුනෙන් තමයි හැමෝටම සාධාරණ තරග බිමක් හැදෙන්නේ. මේ සංකල්පය තවත් හොඳට තේරුම් ගන්න අපි පොඩි උදාහරණයක් ගමු. අපි හිතමු අන්තර්ජාලය කියන්නේ ලොකු හයිවේ එකක් කියලා. එතකොට මේ හයිවේ එක හැමෝටම එක වගේ විවෘත වෙන්න ඕනේද? නැත්නම් වෙන වෙන නීති තියෙන්න ඕනේද? අපි බලමු. net neutrality තියෙනවා කියන්නේ මේ හයිවේ එක හැම වාහනයකටම එකම වේගයෙන් යන්න පුළුවන් පොදු පාරක් කියන එක. ඒ කියන්නේ ලොකු කම්පැනි එකක වාහනයටයි පොඩි ස්ටාර්ට්අප් එකකින් ආපු වාහනයටයි දෙකටම එකම වේගයෙන් යන්න පුළුවන්. ඒත් net neutrality නැති වුණොත් මොකද වෙන්නේ? එතකොට මේක සල්ලි ගෙවන්න පුළුවන් ලොකු කම්පැනි වලට විතරක් වෙන්නුණු ෆාස්ට් ලේන්ස් තියෙන පාරක් වෙනවා. එතකොට අනිත් හැමෝම ස්ලෝ ලේන් එකේ ට්‍රැෆික් එකේ හිර වෙනවා. හොඳයි. ඉතින් ඇයි මේ ඩිජිටල් හයිවේ එක හැම වාහනයකටම, ඒ කියන්නේ හැම අදහසකටම, හැම ව්‍යාපාරයකටම එක වගේ විවෘතව තියෙන එක මෙච්චර වැදගත් වෙන්නේ? මේකෙන් අපේ දෛනික ජීවිතයට ඇත්තටම මොන වගේ බලපෑමක් ඇති වෙයිද? මෙතනදී ප්‍රධානම ප්‍රතිලාභ තුනක් ගැන කතා කරන්න පුළුවන්. එකක් තමයි නවෝත්පාදනය. පොඩි ස්ටාර්ට්අප් එකකට වුණත් ලොකු සමාගමක් එක්ක කරට කර තරඟ කරන්න අවස්ථාව ලැබෙනවා. දෙවෙනි එක සාධාරණත්වය. හැමෝටම කිසිම බාධාවකින් තොරව තොරතුරු ලබා ගන්න පුළුවන් වෙනවා. තුන්වෙනි සහ වැදගත්ම දේ තමයි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. කිසිම සමාගමකට එයාලට අකමැති අන්තර්ගතයන් හංගන්නවත් වේගය අඩු කරන්නවත් බැරි වෙනවා. මේකට තියෙන හොඳම උදාහරණයක් තමයි Facebook. Facebook පටන් ගන්න කාලේ MySpace කියලා දැවන්ත සෝෂල් නෙට්වර්ක් එකක් තිබුණා. හැබැයි අන්තර්ජාල නීති හැමෝටම එක සමාන වුණු නිසා තමයි පොඩි නේවාසිකාගාර කාමරයක පටන් ගත්ත Facebook වලට ලෝකෙම අල්ල ගන්න පුළුවන් වුණේ. හිතන්න net neutrality නැත්නම් MySpace එකට පුළුවන්කම තිබුණා ISP කම්පැනි වලට සල්ලි ගෙවලා Facebook එක හිතාමතාම ස්ලෝ කරන්න. එහෙනම් අර අපි කතා කරපු ගෙවීම් සහිත fast lanes ඇත්තටම හඳුන්වලා දුන්නොත් මොකද වෙන්නේ? මේක නිකම් මතයක් විතරක් නෙවෙයි. ඇත්තටම වෙච්ච දෙයක්ත් තියෙනවා. 2019 දී ඇමරිකාවේ වෙච්ච දෙයක් බලන්න. කොම්කාස්ට් කියන ඉන්ටර්නෙට් සපයන්නාගේ පාරිභෝගිකයන්ට එකපාරටම Netflix බලන්න බැරි තරමට ස්ලෝ වුණා. මාස කිහිපයකට පස්සේ Netflix සමාගම කොම්කාස්ට් එකට අමතර මුදලක් ගෙවන්න එකඟ වුණා. පුදුමයකට වගේ ඒ ගනුදෙනුවෙන් පස්සේ Netflix වල ස්පීඩ් එක ආයෙත් සාමාන්‍ය තත්ත්වයට ආවා. මේකෙන් පැහැදිලිවම පේනවා මුදල් ගෙවීමෙන් සේවාවල වේගය කොහොම පාලනය කරන්න පුළුවන්ද කියලා. මේකේ අවසාන ප්‍රතිඵලය පාරිභෝගිකයාට කොහෙත්ම හොඳ නෑ. ISP එකට සල්ලි ගෙවන්නේ නැති සේවාවන් ගොළුබෙලි වේගයට වැටෙන්න පුළුවන්. ඒ වගේම අර කම්පැනි ගෙවන අමතර ගාස්තුත් අන්තිමට අපේ ඉන්ටර්නෙට් බිලට එකතු වෙන්න ඉඩ තියෙනවා. පොඩි සමාගම් නැති වෙලා ගිහින් අපිට තියෙන තේරීම් සීමා වෙන්නත් ISPලා එයාලගේම සේවාවලට ප්‍රමුඛත්වය දෙන්නත් පටන් ගනිවි. හැබැයි මේ කතාවේ තව පැත්තක් තියෙනවා. මේ net neutrality නීතිවලට විරුද්ධ වෙන, ඒ කියන්නේ ඉන්ටර්නෙට් සේවා සපයන සමාගම් මේ දිහා බලන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කෝණයකින්. අපි ඒ පැත්ත තේරුම් ගන්න උත්සාහ කරමු.
ඉන්ටර්නෙට් සේවා සපයන ආයතන කියන්නේ මේ වගේ වේගවත් සේවා සඳහා අමතර මුදලක් අය කරන්න ඉඩ දුන්නොත් ඒ මුදල් පාවිච්චි කරලා රටේව ඉන්ටර්නෙට් යටිතල පහසුකම් දිනු කරන්න පුරුවන් කියලයි. ඒ වගේම යාලා කියනවා Netflix වගේ ගොඩක් බෑන්ඩ්විඩ්ත් පාවිච්චි කරන ලොකු කම්පැනි ඒ නෙට්වර්ක් එකට දාන බරට සරිලන මුදලක් ගෙවන්න ඕන කියලා. නමුත් මේකට විරුද්ධාය ප්‍රබල ප්‍රශ්න කිහිපයක් අහනවා. එකක් තමයි මේ එකතු වෙන අමතර මුදල් ඇත්තටම නෙට්වර්ක් එක දියුණු කරන්න යොදවයිද නැත්නම් ඒක කොටස් හිමියන්ගේ සාක්කුවට යයිද? ඒ වගේම ගොඩක් ප්‍රදේශවල මිනිස්සුන්ට තියෙන්නේ එකම එක ඉන්ටර්නෙට් සපයන්නෙක් විතරයි. එහෙම වෙලාවක එයාලට තෝරා ගැනීමක් තියනවද? මේ හැම තර්කයක්ම එකට ගත්තම අපි ඇත්තකම මුහුණ දෙන්නේ අන්තර්ජාලයේ අනාගතයේ තීරණය කරන මූලිකම ප්‍රශ්නයකට. අපිට අවශ්‍ය මොන වගේ අන්තර්ජාලයක්ද කියන එකට. ඉතින් අවසානයේදී තීරණය කරන්න තියෙන්නේ මේකයි. අන්තර්ජාලය කියන්නේ හැමෝටම විවෘත පොදු සම්පතක් විදියට තියෙන ඕන දෙයක්ද? එහෙම නැත්නම් ඒකේ වේගවත්ම මන්තිරු වෙටිම මිලක් ගෙවන්න පුළුවන් අයට වෙන් වෙන්න ඕනද? මේ තීරණය අපේ ඩිජිටල් ලෝකයේ අනාගතය මොන වගේ වෙයිද කියන එක තීරණය කරાવી.